Hi everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට අද අරගෙන ආවේ අපේ කතරගම ට්‍රිප් එක. නිවාඩු දවසක් වෙනකන් අපි ඉතින් කැලෙන්ඩරේ දිහා බලාගෙන ඉන්නේ කොහොම හරි මාර්තු 1 වෙනිදා 2 වෙනිදා වැටුණු නිවාඩු දවස්වල තමයි අපි මේ කතරගම යන්න දාගන්නේ. අපි උදේට කන්න නැවැත්තුවා එතනදී කොහොබත්තක් වාහනේට එල්ලලා උදේ කෑම කන්න පටන් ගත්තා. අපි උදේ කෑම ගෙදරින් අරගෙනමයි ආවේ. යන්නකෝ. දැන් මේ අපි අද රෑ නවතින තැනට ඇවිල්ලා ඉන්නේ. අපි උයාගෙන කන්න තමයි හිතාගෙන ආවේ. ඒකට උයන පිහන බඩු ගන්න ගෑනු කට්ටිය නම් ගොසරි shopping ගියා. ඒ අතරේ අපේ නඩේ පිරිමි කට්ටිය කරන දේ බලන්නකෝ. අපි ට්‍රිප් ආවේ මේ වගේ මිනිස්සුත් එක්ක. එක්කෙනෙක් බෙහෙත් බොනවා. දැන් හොදටම නිදි. මෙහෙම ගිලි කෑවද? නෑ කී. කෑවද ගිලේ? නෑ කී. මගේ පුතා කෑවද? දැන් මේ අපි කට්ටියම ලෑස්ති වෙලා ඉන්නේ කිරිවෙහෙර වදින්නයි කතරගම දේවාලෙට යන්නයි. අදින්න අයියෝ ඔය දැන් අපි යනවා කිරිවෙහෙර වදින්න. එයාලගෙන් මලුත් අරගෙන අපි පහන පත්තු කරලා කිරිවෙහෙර චෛත්‍ය වහන්සේ වැන්දා. කිරිවෙහෙර චෛත්‍ය වහන්සේ ගාව අපි ගොඩාක් වෙලා වාඩි වෙලා හිටියා. හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ එතන ඉන්නකොට. ඔන්න දැන් අපි කතරගම දේවාලේ වදින්න ආවා. පූජාව පටන් ගන්න තිබ්බේ 7ට. එතකන් අපි බෝධීන් වහන්සේ වැන්දා. ජයසිරි මහ බෝහාමුදුරුවන් වහන්සේගේ අෂ්ටඵල බෝධීන් වලින් එකක් මේ කතරගම පිහිටලා තියෙන්නේ. අපි බෝධීන් වහන්සේත් වැදගෙන පූජාව පටන් ගන්නකම් පෝලිං වලට වෙලා හිටියා. මේ දැන් පහුවෙන්දා උදේ ඊයේ මහන්සියටම අපි එහෙමම ගිහිල්ලා නිදාගත්තා. දැන් මේ උදේ කෑම ගන්න තමයි ඇවිල්ලා ඉන්නේ. මේ ඊට පස්සේ අපි ගියා ලක්ෂ්මී දේවාලේ වදින්න. ඇත්තටම ගිහින් නැති කෙනෙක් ඉන්නව නම් අනිවාර්යෙන් මෙහෙට යන්න. මාරම ලස්සනයි. පුදුම විදියට හිත නිවෙනවා. හිතට සැනසීමක් දැනෙනවා. ඊට පස්සේ අපි ගියේ කැලේ දේවාලේ වදින්න. මේ දේවාලේ Facebook එකේ දැකලා අපි හැමෝම ආසාවෙන් තමයි හිටියේ යන්න. මේ අපි පළවෙනි පාරට තමයි ආවේ. ඊට පස්සේ අපි කට්ටියම නාලා හොඳට කාලා ගෙදර ආවා. Thank you for watching. Bye.